අයිබෝවන් කොහොමද ඔයාලට? ඉතින් අදත් අපි පුංචි දේවල් ටිකක් බෙදා හදාගමු නේද? දැන් සමාජෙත් එක්ක එතකොට නෑ හිත මිතුරුන්ගේ ගෙවල් වල ගියාම මට අත්දැකීම් ලැබෙනවා. කනට ඇහෙන දේවල්, දකින දේවල් තමයි මම ගොඩක් වෙලාවට කතා කරන්නේ. එතකොට මම දැන් කතා කරන්නේ අපේ වැඩිහිටියන්ට. එතකොට පුංචි දුවදරුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. දැන් මම ඔහොම ගෙවල් කීපයකට ගිය තැන්වලදී මගේ කනට ඇහුණ ඇහැට දැක්ක දේවල් තමයි මේ කියන්නේ. අපේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලන් වයසට ගිහිල්ලා. එතකොට වයසයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ට අර තරුණ කාලේ වගේ හැම දෙයක්ම ක්‍රියාශීලීව කරන්න බෑ. කතා කරනකොට වරදිනවා, කේන්ති යනවා, හැම දෙයක්ම වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ දුවලා තරුණයි. එතකොට ඒ දුවලා තරුණ අය අර වැඩිහිටි දෙමව්පියන්ට කතා කරන විදිහ වැරදි. ඒ කියන්නේ මටම කියලා තියෙනවා අනේ ඔය මිනිහා හොම්මමයි. ඔය මිනිහත් එක්ක බෑ බේරෙන්න. මේ ඔය අපේ අම්මා ඉන්නව නේද? අනේ ඔය ගෑනිට කියලා නම් හරියන්නේ නැහැ. කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒගා ඒ මාත් එක්ක ඒක කියනකොට ඒගොල්ලෝ නිකමටවත් හිතුවද මගේ අම්මා තාත්තා කියලා. එතකොට ඒගොල්ලෝ ඒකත් අමතක කළා. එතකොට ඒ ගෑණි ඒ මිනිහා කියලා අම්මටයි තාත්තටයි කතා කරන එක ඒගොල්ලන්ගේ පුංචි දුවදරුවෝ අහගෙන ඉන්නවා. පුංචි දුවදරුවෝ අහගෙන ඉඳලා ඒගොල්ලොත් ලොකු වුණාම ඒගොල්ලන්ගේ දෙමව්පියන්ටත් ඒ විදිහට තමයි සලකන්නේ. මං එතෙන්දි හිතාගත්තා මේගොල්ලෝ කොච්චර වැරදිද මාත් එක්ක එහෙම කියන එක. එතකොට මට ඒක දැන් ඕක මං තෝරලා බේරලා දෙන්න ගියා නම් ඒගොල්ලන් හිතමනාප වෙනවා. මේ ඉතින් ඔయిత වැඩිය සෞතු වචන කිව්වා. එහෙම එක තැනක විතරක් නෙමෙයි දෙපළක තුන්වල තමන්ගේ වැඩිහිටි අම්මට තාත්තට ඒගොල්ලන් පුංචි කාලේ ඒගොල්ලන්ව ඉස්කෝලේ ඇරලා උගන්වලා කෑම බීම උපයාසපයා දීලා රිදිපිලි හොදලා හැම වැඩක්ම කළා කසාද බන්දලා දීලා එතකොට දැන් වයසට ගිහින් ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු දැන් අසරණයි. එතකොට ඒ මිනිස්සෙන්ට අනුකම්පා කරන්න ඕනේ. අම්මට තාත්තට අනුකම්ප වැරදි තියෙන්න පුළුවන්. සමහර අම්මලා තාත්තලා හරි වසයි. කිව්වොත් කිව්වේ ඒක. ඒගොල්ලන්ට දැන් හිතන්න කරන්න කාලයක් නැහැ. ධර්මයක් ප්‍රගුණ කරන්න කියන බණක් අහගෙන ඒව ධාරණය කරගන්න ඒගොල්ලන්ට වෙලාවක් කාලයක් නැහැ. ඒගොල්ලෝ වැඩත් එක්කම වයසට ගිහින් තියෙන්නේ. අනිත් එක ඊට පස්සේ අර මුණුබුරු මිනිබිරියොත් බලන්න වෙලානේ තියෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතේට විවේකයක් නැහැ. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ දෙමව්පියන්ට අනුකම්පා කරන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, කරුණාව දක්වන්න ඕනේ. ඒගොල්ලෝ කියන දේවල් සමහර විට වැරදි වෙන්න පුළුවන්. ඒගොල්ලන් පරිණතයි. පරිණත වුණාම ඒගොල්ලෝ හැමතිස්සෙම උපදෙස් දෙන්න එතකොට ඕක මෙහෙම කරන්න බෑ. ඒගොල්ලන් අර මුල් අවදියේ කරපු දේවල්ම තමයි තාම කරන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කොච්චර කිව්වත්. ඒත් අපි අනුකම්පා කරන්න ඕනේ, අපි ඉවසන්න ඕනේ, අපි කරුණාව දක්වන්න ඕනේ. ඒක නිසා අපේ පුංචි දුවදරුවෝ ගෙවල් වල ඕවා බලාගෙන ඉන්නවා. ඉඳලා ඒ දෙමව්පියන්ටත් කවදා හරි කරන්නේ මේ විදිහට. ඒක නිසා මෙන්න මේ වගේ දේවල් නිකරෙන්න නොකරන්න අපි වග බලා ගන්න ඕනේ. දෙමව්පියන්ට හොඳට සලකන්න ඕනේ. කෑම බීම ඒගොල්ලනුත් කන්න ආසයි. එදා ඉඳන් මේගොල්ලෝ දරුවන්ට දුන්න මිසක් ඒගොල්ලෝ හොඳ දෙයක් ආහාරයට ගත්තේ නැහැනේ. දැන් වයසයි. එතකොට අපි අපේ දරුවන්ට ගෙනත් දෙනවා. අර දෙමව්පියෝ දෙන්නට ඒ හොඳ ආහාර දෙන්නේ නැහැ සමහර ගෙවල් වල. අපි හරිනම් ඉස්තරම්ම දෙමව්පියන්ට ගෙනත් දෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මම පිරිනිවන් පෑවත් බුදු කෙනෙක් ගෙදර ඉන්නවා. ගෙදර බුදුන් අම්මා තාත්තා. ඉතින් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙනවා. ඒක නිසා අපි අම්මට තාත්තට ගෞරවය කරන්න ඕනේ, ආදරය කරන්න ඕනේ. ලෙඩක් දුකක් හැදුනහම එයාලව හොඳට ආදරයෙන් බලා ගන්න ඕනේ.
ඉතින් අර මැරුණාම ලෝකෙට පේන්න ඒ කරන කටයුතු වලින් කිසිම වැඩක් නැහැ. මැරුණාට පස්සේ දාන මාන පින්කම් දෙනවට වැඩිය ඉන්නකොට කෑම බීම ටික ලස්සන ඇඳුම් ටික ගෙනත් දීලා එහෙම අපි ඒගොල්ලන්ට ආදරෙන් ගෞරවයෙන් සලකනකොට මේ විශ්වයත් අපිට ආශිර්වාද කරනවා. දෙවියෝ අපිට ආශිර්වාද කරනවා. දෙවියන්ගෙන් වෙනමම පිහිට ඉල්ලන්න යන්න අපට අවශ්‍ය නැහැ. දෙවියෝ ආශිර්වාද කරනවා. දෙවියන්ගේ කරුණාව ලැබෙනවා. විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා මේ කරුණ ටිකක් ජීවිතයට එකතු කරගෙන වැඩිහිටි ඔබ සැමත් පුංචි දුවා දරුවන්ටත් මේවා කියා දෙමින් ජීවිතය ගත කරමු නේද? එහෙනම් මම ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.